අද මම ඕගොල්ලන්ට කියලා දෙනවා මාළු මිරිස් රසටම හදන විදිහක් ගැන. මිස් බේකර් කිචන් YouTube channel එකෙන් ඔබ සැමෝම ආදරෙන් පිළිගන්නවා. උඹලකට දාලා හදන මේ මාළු මිරිස් තෙලට ඔයා ගෙදර හදලා බලන්නකෝ කොච්චර රසද කියලා. මෙන්න මේ බරු ටික තමයි අවශ්‍ය කරන්නේ. ගොඩාක් අඩු ප්‍රමාණයකින් රසටම මාළු මිරිස් තෙම්පරාදුවක් දාමු. භාජනයක් ලිප තියාගෙන පොල් තෙල් මේසෙන් දෙකක් දාන්න. පොල් තෙල් ටික හොඳට මේවයි පතුර ගන්න. මම තෙලටම ලුණු තේහන් දෙකක් එකතු කර ගන්නවා. ලුණු ටික තෙල් එක හොඳට කවලම් කර ගන්න. ඊට පස්සේ අම්මිරිස් කරල් දෙකක් එකතු කර ගන්නවා. මම එකතු කරගන්නේ උඹලකට කෑලි මේසෙන් 3ක් එකතු කර ගන්න. තෙලත් එක්ක උඹලකට ටික හොඳට බැද ගන්න. එතකොට උඹලකට රස තෙල් එකත් එක්ක හොඳට මික්ස් වෙනවා. එකතු කරගන්න මාළු මිරිස් මෙතන තියෙන මාළු මිරිස් ග්‍රෑම් 200ක්. මම මාළු මිරිස් ටික මෙන්න මේ වගේ පොඩි තීරු වලට තමයි කපාගෙන තියෙන්නේ. තෙලත් එක්ක හොඳට කවලම් කරන්න. දැන් ඔයාලට තේරෙනවා මම ලුණු දැම්මේ මේ මාළු මිරිස් එක්ක හොඳට තෙලුයි මාළු මිරිසුයි එක්ක ලුණු ටික හොඳට මාළු මිරිස් එක්ක තැවෙරෙන්න ඕන නිසා. විනාඩි 5ක් විතර මාළු මිරිස් ටික පියනින් වහගෙන උයාගමු. විනාඩි 5කට පස්සේ මම එකතු කරගන්නවා ගම් මිරිස් තේහැන්දි එකක්. මේකට මම කෑලි මිරිස් දාන්නේ, කහ දාන්නේ, තුන පහ දාන්නේ. වැඩි අනම්මනම් කිසිම දෙයක් නැතුව මේ විදිහටම ඔයා මාළු මිරිස් තෙම්පරාදුව හදලා බලන්න කොච්චර රසද කියලා ලොකු ලුණු ගෙඩියක් හීනයට කපලා එකතු කර ගන්නවා. පොඩ්ඩක් කෑලි ලොකුවට තමයි කපාගත්තේ. මොකද මේ තෙම්පරාදුවත් එක්ක ලුණු ටිකක් ඝනකමට හැපෙනකොට හරිම රසයි. තක්කාලි ගෙඩියක් මම එකතු කරගන්න. හොඳට ඉදුණු තක්කාලි ගෙඩි දෙකක් එකතු කරගන්න. තක්කාලි ගෙඩියක් එකතු කරගත්තත් කමක් නැහැ. දැන් ආයෙ පියනින් වහලා තක්කාලි ටික මෙලෙක් වෙනකන් අපි උයා ගන්න ඕනේ. සාමාන්‍ය විනාඩි 2-3ක් යනකොට තක්කාලි ටික හොඳට මෙලෙක් වෙලා තියෙනවා. දැන් මාළු මිරිස් එක්ක තක්කාලි ටික හොඳට කවලම් කරන්න. ඔන්න ඔය විදිහට රසටම මාළු මිරිස් තෙම්පරාදුවක් හදන්න පුළුවන්. මේ විදිහටම හදලා බලන්නකෝ. ඇත්තටම මේකට අපි ගොඩාක් දේවල් පාවිච්චි කරෙත් නැහැ. ඒ වගේම වැඩි වෙලාවක් ගියෙත් නැහැ. මාළු මිරිස් වල පාට ඒ විදිහටම තියාගෙන අපේ රසට මේ තෙම්පරාදුව හදන්න පුළුවන්. තවත් මගේ මේ වගේම වීඩියෝස් ගොඩක් තියෙනවා. ඒවත් බලන්න. ගෙන් එන්නම් සුබ දවසක් ආයුබෝවන් වේවා.